පුංචි තවි ලොව මේස පන්දු ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්ථානයට ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් එක් කරමින් තවි සමරවීර පුංචි පුතණුවන් වයස අවුරුදු 11න් පහළ බාලක ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීමෙහි අංක 1 ස්ථානයට පත්වී තිබෙනවා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා මේසපන්දු ඉතිහාසයේ මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලෝක ශ්‍රේණිගත කිරීමෙහි පැමිණි ඉහළම ස්ථානය මෙයයි. තවි සමරවීර ඉගෙනුම ලබන්නේ මවුන්ට් ලැවීනියාහි සෙන්ට් තෝමස් විද්‍යාලයේ. තවත් සුවිශේෂීම කාරණාවක් වන්නේ ඔහුගේ පුහුණුකරුවන් දෙදෙනා වන්නේ ඔහුගේ මව සහ පියයි. තවි සමරවීරගේ පුහුණුකරු එනම් ඔහුගේ පියා හසිත සමරවීර ශ්‍රී ලංකාවේ ජාතික යොවුන් මේසපන්දු පුහුණුකරුවන් වශයෙන්ද වැඩ කර තිබෙනවා. පුංචි තවිගේ සාර්ථකත්වයට ඔහුගේ මවගේ සහ පියාගේ සහයෝගය ඇත්ත වශයෙන්ම ඔහුට විශාල ශක්තියක් වන්නට ඇති. ඉතින් පුංචි තවිගේ බලාපොරොත්තුව වන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2028 ලෝක ඔලිම්පික් උළෙලට සහභාගී වන්නයි. ඉතින් මේ පුංචි වීරයා හොඳින් රැක බලාගෙන පරිස්සම් කෙරුවොතින් නියත වශයෙන්ම නොදුරු අනාගතයකදී ලක්මෑනියන් ඔලිම්පික් රන් පදක්කමකින් සරසවන්න හැකිවනවා නොඅනුමානයි. ඉතින් මේ දක්ෂයා වෙනුවෙන් අවශ්‍ය සියලුම පහසුකම් සලසා මේ වටින සම්පත ආරක්ෂා කිරීම රටේ අදාළ සියලු බලධාරීන්ගේ වගකීමක් වේ. ඉතින් පුංචි දක්ෂයා තවි සමරවීර ඔබට SL ෆන්සෝන් ඇතුළු ලක්වාසී අප සියලු දෙනා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. මෙවන් නවතම තොරතුරු දැනගැනීම සඳහා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ෆලෝ කරලා නැත්නම් දැන් අපි සමග එකතු වන්න. ඔබට සුබ දවසක්.